law of attraction. එහෙම නැත්නම් මේ විශ්ව ආකර්ෂණ නීතිය. එහෙමත් නැත්නම් හිතේ බලෙන් අපිට ඕන දේ ලබා ගැනීම කියන එක ගැන ඔයාලා හැමෝම අහලා ඇති. ඒ වගේම එක එක විදිහේ law of attraction techniques ගොඩක් try කරලා බලලත් ඇති. අද මම ඔයාලට කියන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් try කරලා බලලා නැති පෞද්ගලිකව මට වැඩිපුරම සාර්ථක වුණ මගේම ලෝකේ ගොඩක් දෙනෙක්ට අතිශයින්ම සාර්ථක වුණ ටෙක්නික් එකක් ගැන. ඉතින් ඔයාලා අහලා ඇතිනේ මේ විශ්ව නීතියෙන් දෙයක් ලබා ගන්නකොට අපි ඒකට අදාළ සංඛ්‍යාතයට එහෙම නැත්නම් ভাইබ්‍රේෂන් එකට එනර්ජි එකට ෆීලින් එකට සමානව සංඛ්‍යාතයක ඉන්න ඕන කියලා. හැබැයි සමහර අවස්ථාවල මේ දේ ප්‍රායෝගිකව කරන එක ටිකක් අමාරුයි කියලා ඔයාටත් හිතෙලා ඇති. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා හිතන්න මේ වෙලාවේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් පාර්ට්නර් ඔයාව දාලා ගිහින් ඉන්නේ. අද ඔයාගේ affair එකෙන් ඔයාගේ පාර්ට්නර් බ්‍රේක් අප් වුණා. මෙහෙම වෙලාවක ඔයාගේ හිතේ තියෙන්නේ දුක, කලකිරීම, කේන්තිය වගේ සිතුවිලිනේ. හැබැයි ඔයාට ආපහු එයාව ඔයා ළඟට ගන්න ඕනේ. ඔයා අහලා ඇති අපිට ආදරය ආකර්ෂණය කරගන්න නම් අපිත් ආදරේ සතුට වගේ සංඛ්‍යාතවල ඉන්න ඕනි කියලා. ඇත්තටම මේ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් ද ඒ වගේ හැඟීම් ඇති කරගන්න. affair එක බ්‍රේක් අප් වුණාම ඔයා අඬනවා. නොකා නොබී ඉන්නවා. නිින්ද යන්නේ නැහැ. කේන්ති යනවා. අවධානයෙන් වැඩක් කරගන්න බෑ. ඉතින් එතකොට ඔයාට හිතනවා ඇති නේද මම මෙහෙම මානසිකත්වයක ඉන්න නිසා මට එයාව ආපහු ලබා ගන්න අමාරු වෙයි කියලා. කොහෙත්ම නෑ. ඒ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා අහලා ඇතිනේ දේවල් ආකර්ෂණය කරගන්න අපි භාවිතා කරන affirmations. affirmation එකක් කියලා කියන්නේ යම්කිසි ප්‍රකාශනයකට. උදාහරණයක් විදිහට ගත්තොත් මම පොසත්, මම සාර්ථකයි, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ලස්සනයි මේ වගේ දේවල්. එතකොට මේ වීඩියෝ එකේ මාතෘකාව වෙන robotic affirming කියන්නේ මොකද්ද? robotic affirming කියන්නේ රොබෝ කෙනෙක් වගේ affirmation scheme. රොබෝ කෙනෙක් කියන්නේ මැෂින් එකක් නේ. ඔයාලා දැකලා තියෙන රොබෝලා කතා කරන විදිහ. වචනවල කටහඬේ කිසිම හැඟීමක් නැතුව නිකම්ම වචන ටික කියවනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු ඇයි මේ ක්‍රමයෙන් පැය 24ක් යන්නත් කලින් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. අපේ මේ යටිහිතට උපවිඤ්ඤාණයට යම්කිසි අදහසක් පැල කරන්න පුළුවන් හොඳම විදිහ තමයි රෙපිටිෂන්. ඒ කියන්නේ එකම දේ නැවත නැවත කීම, නැවත නැවත කිරීම. මේක තමයි දෙයක් ක්ෂණිකව ලබා ගැනීමේ රහස. ඉතින් මේ robotic affirming technique එකෙන් ඔයාට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන්, ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන්, ක්‍රෂ් එකකින්, යාළුවෙක්ගෙන් එයාලා ලෝකෙ කොහේ හිටියත්, කාත් එක්ක හිටියත්, ඔයත් එක්ක තරහෙන් හිටියත් එයාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ලබා ගන්න අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්. ඉතින් මම මේ කියන දේවල් ටික හරියට අනුගමනය කරොත් ඔයාට පුළුවන් පැය 24ක් යන්නත් කලින් එයාගේ මැසේජ් එකක්, කෝල් එකක් ආකර්ෂණය කරගන්න. පළවෙනි පියවර. පළවෙනි දේ තමයි ඔයාට ඕනි කරන දේට අදාළව ඔයා affirmations එකක් හෝ කීපයක් තෝරගන්න. මම මෙතනදී කියන්නේ ගොඩක් දේවල් එකපාර ආකර්ෂණය කරගන්න affirmations හදාගන්න කියලා නෙවෙයි. එකම දේට අදාළව affirmations කීපයක් තෝරගන්න. affirmations 3කට අඩු ප්‍රමාණයක් තෝරගන්න. උදාහරණයක් විදියට එයා දැම්මට කෝල් කරනවා. එයා දැම්මට මැසේජ් කරනවා. මෙන්න මේ වගේ. මේ එයා කියන තැනට ඔයාට ඕනි නම් ඒ කෙනාගේ නම දාගන්න පුළුවන්. එහෙම නැත්නම් එයා කියනම පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද එයා කියන වචනේ හිතෙන් හිතනකොටම ඔයාගේ මනස දන්නවා කවුරු ගැනද ඔයා මේ කතා කරන්න කියලා. affirmations කියනකොට මම ඔයාලට යෝජනා කරනවා මෙන්න මේ වගේ වචන පාවිච්චි කරන්න කියලා. මම දන්නවා අනිවාර්යයෙන්ම මට විශ්වාසයි. මේ වගේ විශ්වාසනීය බව තහවුරු කරන වචන පාවිච්චි කරන එකෙන් අපිට අවශ්‍ය අදහස යටිහිතට හොඳින් කාවද්දන්න අපිට පුළුවන්. උදාහරණයක් කිව්වොත් මම දන්නවා එයා දැම්මට කෝල් කරනවා. එයා දැම්මට කෝල් කරනවා කියලා මට විශ්වාසයි. එයා දැම්මට අනිවාර්යයෙන්ම කෝල් කරනවා. මට විශ්වාසයි එයා මේ දැම්මට කෝල් කරනවා. මේ වචන වලින් ඔයාගේ affirmation එකේ තියෙන power එක ගොඩාක් වැඩි වෙනවා. දෙවැනි පියවර. මේ විදියට affirmation එකක්, දෙකක් හෝ තුනක් තෝරගෙන ඒ affirmations ටික යටිහිතට හොඳට කාවැදෙනකන් හොඳට කියවන්න ඕනේ.
අපි කතාවට කියන්නේ මන්තරයක් ජප කරනවා වගේ කියනවා කියලා. දැන් මේ මාතෘකාව ගත්තොත් හරියට මේ වගේ. එයා මේ දැම්මට කෝල් කරනවා. එයා දැම්මට අනිවාර්යයෙන්ම කෝල් කරනවා. මට විශ්වාසයි එයා මේ දැම්මට කෝල් කරනවා. මන් දන්නවා එයා මේ දැම්මට කෝල් කරනවා. ඔයාගේ හිතට විරෝධී ආකල්පයක් ඇතුළු වෙන්න නොදී රොබෝ කෙනෙක් වගේ ඇෆර්මේෂන්ස් ටික මුළු දවසම කියව ඉන්න ඕනේ. මේක ඔයා වෙනම වෙලාවක් වෙන් කරගෙන හිත සැහැල්ලු වෙන්න භාවනා කරලා නිශ්ශබ්ද තැනකට වෙලා කරන්න ඕනි දෙයක්වත් ඔයාගේ වැඩ පාඩු කරගෙන කරන්න ඕනි දෙයක්වත් නෙවෙයි. ඔයා වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ගේස් කරනකොට රෙදි සෝදනකොට මිදුරතු ගානකොට කෑම උයනකොට නානකොට ඒ කියන්නේ ඔයාගේ මනස ඔටෝ පයිලට් මෝඩ් එකේ තියෙනකොට ඒ කියන්නේ විශේෂ අවධානයකින් යමක් ගැන හිතන්නේ නැතුව ඉන්න අවස්ථාවල අපේ හිත එක තැන්වල දුවන අවස්ථාවල රොබෝ කෙනෙක් වගේ ඔයාගේ ඇෆර්මේෂන්ස් ටික නැවත නැවත කියවන්න. මේ ටෙක්නික් එක යූස් කරනකොට ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි විනය, ඩිසිප්ලින්. මොන දේ වුණත් ඔයාට අවශ්‍ය දේ ලැබෙනකන් ඔයා මේ දේ නතර කරන්න එපා. අතහැරලා දාන්න හිතෙන හැම වෙලාවකම ඒ පුද්ගලයා ඔයාට මේ වෙලාවේ මොනතරම් අවශ්‍යද කියන එක මතක් කරගන්න. හිතට රින සිතුවිලි එන හැම වෙලාවකම ඔයාගේ ඇෆර්මේෂන්ස් ටික එක දිගට මන්තරයක් වගේ කියවන්න. ඇෆර්මේෂන්ස් තමයි ඔයාගේ එකම ගැලවුම්කාරයා. ඇෆර්මේෂන්ස් ටික නැවත කියවන්න. ඔයාට අවශ්‍ය අදහස යටිහිතේ තදින් පැල කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක. ඔයාට අඬන්න හිතුනොත් අඬන ගමන් මේ ඇෆර්මේෂන්ස් ටික මන්තරයක් වගේ කියවන්න. මම ඔයාට ආයෙත් කියනවා හිත එහෙමේ දුවනකොට ඔයාගේ ඇෆර්මේෂන්ස් ටික තමයි ඔයාගේ එකම ආරක්ෂකයා. එකම ගැලවුම්කාරයා. ඉතින් මේ ක්‍රමේ try කරලා ඔයාට සාර්ථක ප්‍රතිඵල ලැබුණොත් අනික් අයටත් මොටිවේෂන් එකක් වෙන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටින වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න.